හරි. එතන අපි බලමු ඉතුරු කෑල්ලත්. ඉතුරු කෑල්ලේ මෙන්න මේ වගේ දේවල් ටිකක් කතා කරන්න තියෙන්නේ. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන්නේ මෙහෙමයි. හරිද? මේකෙදි අපිට කතා කරන්න දේවල් විදියට තියෙන්නේ අපි නිකන් හිතමු සම්බන්ධිත භාණ්ඩයක මිල මම මෙහෙම දාන්න සම්බන්ධිත භාණ්ඩයක ප්‍රයිස් එක යම් කිසි percentage එකකින් වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ ඩෙල්ටා QD වලට කොච්චර බලපානවද කියන එක තමයි අපි මේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් ගණනය කරන්නේ. ඒතර ඒකෙත් ඔයාලට සූත්‍ර දෙකක් තියෙනවා. අපි කියනවා EXY සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා PY ගුණ කිරීම PY බෙදීම QDX. අපි නම් එක්සැම්පල් එකක් බලමු. මෙන්න මෙහෙම ඔයාලට එක්සැම්පල් එකක් දීලා තියෙනවා. ඔයාලට දීලා තියෙනවා සලකා බලන භාණ්ඩේ තේ කියලා නිකන් හිතන්න. කෝපි මිල මේ පැත්තෙන් දීලා තිනවා තේ ඉල්ලුම් ප්‍රමාණය. කෝපි මිල 100ක්ව තියෙන කාලේ තේ ඉල්ලුම් ප්‍රමාණය 1000යි. කෝපි මිල 200ක් වුණාට පස්සේ තේ ඉල්ලුම් ප්‍රමාණය 2000ක් වුණා. මොකද කෝපි මිල වැඩි වෙන්න කෝපි බිබී හිටපු මිනිස්සු තේ වලට එනවා. ඔය වගේනේ වෙන්නේ. ඒතර අපි නිකන් බලමු මෙහෙම. එක්සැම්පල් එකකට දැම්මොත් අපිට නිකන් හිතන්න පුළුවන් ඩෙල්ටා QD කියලා කියන්නේ x කියන්නේ හැම වෙලේම සලකා බලන භාණ්ඩේ y කියන්නේ සම්බන්ධිත භාණ්ඩේ. ඩෙල්ටා QDX සලකා බලන භාණ්ඩේ ප්‍රමාණය වෙනස ධන 1000යි. සම්බන්ධ භාණ්ඩේ මිලේ වෙනස ධන 100යි. එහෙනම් ධන 1000 බෙදීම ධන 100 වැඩි කිරීම PY කියලා කියන්නේ සම්බන්ධිත භාණ්ඩයට කලින් තිබිච්ච මිල. එහෙනම් 100යි. මේ 200 වෙන්න කලින් 100 තිබ්බේ. ඊට පස්සේ QD කියන්නේ QDX කියන්නේ ඒ කියන්නේ මිල වෙනස් වෙන්න කලින් තිබිච්ච සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් ඒක 1000යි. ඒතර මේකට මේක කැපුණා මේකට මේක කැපුණා උත්තරේ එකයි. එකයි කියන එකේ තේරුම තමයි මෙන්න මේ සලකා සම්බන්ධිත භාණ්ඩේ මිල 101කින් වෙනස් වුණොත් සම්බන්ධිත භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය 101කින් වෙනස් වෙනවා. එතකොට අපි නිකමට බලමු මෙහෙම. මේ ඇවිල්ලා එක සූත්‍රයක්. මේක ඔයාලට තව සූත්‍රයක් තියෙනවා ප්‍රතිශත සූත්‍රය. ඒක නම් හරි ලේසි. ඔයාලට දාන්න තියෙන ඩෙල්ටා QD x භාණ්ඩයේ percentage බෙදීම ඩෙල්ටා P y භාණ්ඩයේ percentage. මේකේ ඔයාලා ඩිරෙක්ට් කියනවා අපි හිතමු සීනි මිල 10%කින් වැඩි වෙච්ච නිසා තේ ඉල්ලුම් ප්‍රමාණය 120කින් වැඩි වුණා. ඒතර අපිට නිකන් හිතන්න පුළුවන් සීනි මිල 10%කින් වැඩි වෙච්ච නිසා තේ ඉල්ලුම් ප්‍රමාණය 120කින් අඩු වුණා කියද්දි 120 උඩට දාලා 118 යටට දාලා අර ප්‍රමාණය වෙනසෙන් මිලේ වෙනස බෙදුවා නම් ඔයාලට නම්‍යතාවයක් එනවා. ඒතර මේකේ ඔයාලට පොඩි දේවල් දෙකක් කියලා දෙන්න තියෙනවා. මේකට ලැබෙන උත්තරේ අනුව ප්‍රධාන ආකාර තුනකට යනවා. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය උත්තර ඔයාලට ලැබෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනකින්. අපි නිකන් හිතමු මේ භාණ්ඩෙදී අපි සලකා බලන්නේ ජංගම දුරකථනයක්. හරිද? නෑ ජංගම දුරකථන නෙවෙයි. අපි මේකට එක්සැම්පල් එකකට ටැබ් එකක් කියලා හිතන්න. එතකොට ඔයාලට ධන උත්තර ලැබෙන්න පුළුවන්, ඍණ උත්තර ලැබෙන්න පුළුවන්, බිඳුව කියලා ලැබෙන්න පුළුවන්. ධන නම් අපි කියනවා ඒක ඔයාලට ලැබෙන්නේ ආදේශන සම්බන්ධතාවයක්. ඍණ නම් අනුපූරක සම්බන්ධතාවයක්. බිඳුව නම් සම්බන්ධතාවයක් නෑ. හරි අපි ටැබ් එක ගැනනේ මේ කතා කරන්නේ නේ. එහෙනම් ටැබ් එකට අපිට එක්සැම්පල් එකක් කියන්න. ටැබ් එකට ආදේශකයක් තමයි ජංගම දුරකථනය. එහෙනම් මම මෙතෙන්ට දානවා ෆෝන් එකක්. අපිට ටැබ් එකට අනුපූරකයක්. ඒ කියන්නේ ටැබ් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩයක් විතර අපිට charge එකක් ගමු. ලේසියිනේ. charge එකක්. ඊට පස්සේ සම්බන්ධතාවයක් කියන්නේ ටැබ් එකට කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි එක්සැම්පල් එකක් විදිහට ගමු ඩෙස්ක් එකක්. හරි. දැන් මෙතන ආදේශන වලත් ඔයාලට තව මේක ප්‍රධාන කොටස් තුනකට කැඩෙනවා. ධන එකට වැඩි උත්තර, එකට අඩු උත්තර, අපරිමිත උත්තර. ඒ කියන්නේ අර කැල් එකේ undefined කියලා එන්නේ. අපිට බෙදා ගන්න බැරි වෙන්නේ අපරිමිත සංඛ්‍යා ඒවා. එකට වැඩි නම් අපි කියනවා සමීප ආදේශන. එකට අඩුයි නම් අපි කියනවා දුරස්ත ආදේශන. අපරිමිතයි නම් අපි කියනවා පූර්ණ ආදේශන.
හරි. අපි එක්සාම්පල් එකකට යමු. සමීප ආදේශනයක්. ජංගම දුරකථන වලට සෝරි මෙතන අපි ටැබ්ලට් නේ කතා කරේ. එහෙනම් අපි ජංගම දුරකථන කියලා තමයි අපි ගත්තේ එක්සාම්පල් එකට. සමීපම ආදේශකයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ නිකන් හිතන්න Android tab එකක් ගැන කියලා. අපි මේ කතා කරන්නේ Android tab එකක් ගැන. එතකොට ඒකට සමීපම ආදේශකයක් විදිහට දුරකථන ගත්ත දුරකථන වලින් අපි සමීප ආදේශකයක් විදිහට අපි ගන්නවා Apple phone එක. දුරස්ථ ආදේශකයක්. ඒ කියන්නේ දැන් ටැබ් එකට ආදේශකයක් තමයි ෆෝන් එක. හැබැයි ෆෝන් එකට වඩා ඒ කියන්නේ අර ටැබ් එකයි ෆෝන් එක අතර දුරස්ථ ආදේශක සම්බන්ධතාවය දුරස්ථයි කියන්නේ අපි නිකන් හිතමු අර කීපෑඩ් ෆෝන් එකක් කියලා. ටැබ් එකයි කීපෑඩ් ෆෝන් එක අතර තියෙන ආදේශකතාවයක් තමයි. හැබැයි දුරස්ථයි. ටැබ් එකෙන් කරන්න පුළුවන් හැමදේම කීපෑඩ් ෆෝන් එකෙන් කරන්න බෑ. ඒ වගේ. ඊට පස්සේ පූර්ණ ආදේශක කියලා කියන්නේ අපි නිකන් උදාහරණයකට ගමු. Android ටැබ් එකට ආදේශකයක් විදිහට ෆෝන් එක ගත්තනේ. එහෙනම් ෆෝන් එකේම තව වර්ගයක් මොඩල් එකක් අපි නිකන් ගමු Android ෆෝන් එක. හරි. මේක තව ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. අපි දන්නවා ආදේශක සංඛ්‍යාව වෙළඳපොලේ වැඩි වෙන්න යාට තියෙන මාකට් පවර් එක අඩු වෙනවා. උදාහරණයක් විදිහට අපි සබන් ගමු. සබන් බ්‍රෑන්ඩ් සබන් වල බ්‍රෑන්ඩ්ස් ගොඩක් වැඩි වෙන්න මේ බ්‍රෑන්ඩ් වල තියෙන මාකට් පවර් එක අඩු වෙනවනේ. හැබැයි නිකමට හිතන්න ලංකාවේ ගෑස් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ ගෑස් සපයන ආයතන දෙකයි ඉන්නේ. ලාබ් සහ ලිට්‍රෝ. ඒතර සපයන ආයතන ප්‍රමාණය අඩු වෙන්න වෙළඳපොලේ තියෙන බලය වැඩි වෙනවා. එහෙනම් අපි කියන්න පුළුවන් මෙන්න මෙතන ආදේශක ප්‍රමාණය සමීපයි නම් වෙළඳපොළ බලය අඩුයි. ආදේශක ප්‍රමාණය වැඩි නෑ. ඒ කියන්නේ සමීපයි නම් වෙළඳපොළ බලය අඩුයි. මෙතන වෙළඳපොළ බලය ඉතා වැඩි. ඒ කියන්නේ දුරස්ථයි නම් ආදේශක නැතිම තරම් නම් ඒතර වෙළඳපොළ බලය දුරස්ථයි. ඒතර ඔන්න ඔය ටික තමයි ඔයාලට නම්‍යතාවයේදී කතා කරන්න තියෙන්නේ. මිල සැපයුම් නම්‍යතාවය මෙතන අපි කතා කරා. ඉල්ලුම් නම්‍යතාවය මෙතන කතා කරා. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය මෙතන කතා කරා. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය මෙතන කතා කරා. ඒතර මම හිතනවා මේ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට ඒක පිළිබඳ විස්තරයක් මැසේජ් එකක් through share කරන්නම්. එහෙනම් ඔයාලා මේ ටිකේ දැනුම ගන්න මේ ටික අරගෙන ඔයාලට මොනවා හරිම ක්ලැරිෆයි කරගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. හරි. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක නවත්වනවා. ආයේ අලුත් වීඩියෝ එකදී අපි මේ වගේ පාඩමකදී හම්බෙමු.